බටරේප පතුරු කපා වෙසක් කූඩු අලවනවා පාට පාට සැරසිලි කර මිදුල වටේ වෙසක් සඳේ සිසිල බෙදා අහස පුරා බබලෙනවා සාදු නදින් ගම් සිසිලෙන් හදවත පුතුරා යනවා. මොකද වඩාගෙන යන්නේ? මඩ ගෑවෙනවා. වෙසක් පොය දවසට අද පුතාගේ වැඩසටහනක්. ඉතින් අපි යනවා වෙසක් කූඩු අරගෙන මල් කඩාගෙන වැඩේට යනවා. අද ලස්සන බණක් තියෙන්නේ ධර්ම දේශනාවක්. ඉතින් අපි ඒකට මේ සම්බන්ධ වෙන්න තමයි යන්නේ. මොකද යන්නේ පුතේ? වෙසක්. අපි මේ කොහෙද යන්නේ? මම ඉස්කෝලේ යන්නේ. මොකද පප්පාගේ ඉස්කෝලේ නම? අවසන් කැන්ද කොලාරන් යනවා. එතකොට දන්සලක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා නේද? තව ලස්සනම වෙසක් වීඩියෝකුත් අපි හැදුවා. ඒකත් අරගෙන අපි මේ දැන් යනවා ඉස්කෝලේ. වත්ත වටේ මල් නෙලලා සුදු ඇඳුමින් සැරසෙනවා සුවඳ කූරු තෙල් මල්ගෙන හැමෝම පන්සල් යනවා බෝමලුවම අතු ගාලා පෙන් කල හතවත් කරලා අම්මා මොකද වඩාගෙන යන්නේ? මඩ ගෑවෙනානේ දිග ඇඳුමේ. හරි හරි. වෙසක් තොරණ මල් පන්දම් වීදි පුරා දැල්වෙනවා නංගි මල්ලි අපි හැමෝම වෙසක් බලන්නට යනවා දානමාන පින්කම් මැද මෙත් සිසිලස පැතිරෙනවා බුදු තෙමගුල සිහි කරලා වෙසක් ඔලෙල සමරනවා වෙසක් සඳේ සිසිල බෙදා අහස පුරා බැබලෙනවා සාදු නදින් දම් සිසිලෙන් හදවත් පුතුරා යනවා දානමාන පින්කම් මැද මෙත් සිසිලස පැතිරෙනවා සාදු 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 කියා බුදු සමිඳුන් නම දිනවා. දානමාන පින්කම් මැද මෙත් සිසිලස පැතිරෙනවා බුදු තෙමගුල සිහි කරලා වෙසක් ඔලෙල සමරනවා වෙසක් සඳේ සිසිල බෙදා අහස පුරා බැබලෙනවා සාදු නදින් දම් සිසිලෙන් හදවත් පුතුරා යනවා. පුතාට ඉස්කෝලේ වෙසක් කූඩුවක් හම්බුණා නේද? කො ගන්න බලන්න. වාව් කවුද හැදුවේ ඒක? මම හැදුවේ. කවුද උදව් කරේ? චීට උදව් කරේ. එතකොට අද මොනවද පුතාට මේ ලැබුණේ? මොකක්ද ඒක? කඩලා දන්සලක්. මේ කොලේ නම අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා කිව්වද? කීච කිව්වනේ හෙට හවසට එන්නේ. වෙසක් සඳේ සිසිල බෙදා අහස පුරා